ආනාපානසති භාවනාව. මේක ඇත්තටම මනසට පුදුම විදිහේ සංසුන් බවක් ගේන හරිම වටිනා පුහුණුවක්. ඒත් භාවනාවට අලුත් ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මට හුස්ම තැනෙන්නෙම නෑ කියන එක. නැත්නම් හිත එක තැනක තියාගන්න බැරි එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ අභියෝගය ජය අරගෙන හරිම සරල ප්‍රායෝගික උපක්‍රම ටිකක් පාවිච්චි කරලා අර සියුම් හුස්ම හොයාගන්නේ කොහොමද කියලායි. ඇත්තටම මේක හරිම සාමාන්‍ය දෙයක්. ඒ ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. හුස්ම කියන්නේ හරිම සියුම් දෙයක් නේ. ඉතින් මුලදී ඒක දැනෙන්නේ නැති එක, හිත එක එක තැන්වල දුවන එක මේ හැමෝටම වගේ වෙන දෙයක්. හරි, අපි බලමු මේකට විසඳුම් විදිහකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික උපක්‍රම ටිකක් මොනවද කියලා. හරි. අර උපක්‍රම වලට කිමි දෙන්න කලින් අපි සංසුන් භාවනා අධ්‍යක්ීමකට ඕන කරන මූලික පසුබිම හරියට හදා ගන්න ඕන. මොකද මේ සූදානම හරියට කරගත්තොත් ඊතුරු වැඩේ හිතනවට වඩා ගොඩක් ලේසි වෙනවා. මුලින්ම සද්දබද්ද අඩු නිස්කලංක හොඳට හුලංගන තැනක් තෝරගන්න. ඊළඟට කොන්ද කෙලින් තියාගෙන පුටුවක හරි බිම හරි තමන්ට වඩාත්ම සුවපහසු ඉරියව්වකින් වාඩි වෙන්න. වැදගත්ම දේ තමයි ශාරීරිය තද කරගන්නේ නැතුව උරහිස්, බිල්ල, මූණේ මාංශ පේශිය ඔක්කොම සම්පූර්ණයෙන්ම රිලැක්ස් කරලා බොහොම මෘදුව දැස් පියාගන්නේද. හොඳයි. දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම හරියට එන්නේ. අර සියුම් හුස්ම රැල්ල අල්ලගන්න පාවිච්චි කරන්න පුරුවන් හරිම ප්‍රයෝජනවත් එකිනෙකට වෙනස් උපක්‍රම පහක් ගැන අපි බලමු. මේක හරියට ටූල් බොක්ස් එකක් වගේ. එකක් වැඩ කරේ නැත්නම් අනිත් එක අරගෙන බලන්න පුළුවන්. හුස්ම කොහොමත්ම දැනෙන්නේ නැත්නම් ඒක බලෙන් වගේ දැනෙන්න සලස්වන්න තුරුවම් ඉක්මන් ක්‍රමයක් තමයි මේ. භාවනාව පටන් ගනිද්දිව ගැඹුරු හුස්ම දෙකක් තුනක් ටිකක් වේගයෙන් සහ තදින් ගන්න. එතකොට වාතය නාස්පුඩු ඇතුලේ හරි උඩුතල උඩ හරි වෙනදාට වඩා තදින් වදිනවා පැහැදිලිව දැනේවි. අන්න ඒ දැනුණ තැන මතක තියාගන්න. හැබැයි මේක කරන්නේ ආරම්භයේදී අවධානය ගන්න විතර යොඳේ. මුළු භාවනාව පුරාම නෙවෙයි. හුස්ම ගන්නකොට ඒ වාතයේ උෂ්ණත්වය ගැන කවදා හරි හිතලා තියෙනවද? මේ දෙවනි උපක්‍රමය ඒ ගැනයි. අපේ ඇතුළට හුස්ම ගන්නකොට පිටත පරිසරයේ තියෙන වාතය නිසා සියුම් සීතලක් නාස්පුඩු වල වදිනවා. ඒ වගේම අපේ ශරීරයේ ඇතුලේ රස්නයත් එක්ක එළියට එන හුස්ම නිසා යම්තම් උණුසුමක් දැනෙනවා. හුස්ම පස්සේ දුවන්නේ නැතුව නාසය ළඟම රැඳිලා මේ සීතල සහ උණුසුම මාරුවෙන් මාරුවට දැනෙන හැටි නිරීක්ෂණය කරන්න. දැන් තුන්වෙනි උපක්‍රමයේ තීරුම් ගන්න මේ කියමන දිහා බලන්න. මේ තමයි මුරකරුගේ උපමාව. අපි බලමු මේක අපේ පුහුණුවට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. බලන්න ගේට්ටුවේ එක සුදුරක් දිහා විතරක් බලාගෙන ඉන්න මුරකරුට වඩා මුළු ගේට්ටුවම දිහා බලන් ඉන්න කෙනාට ඇතුළට එන හැමෝම පේනව නේද? අන්න ඒ වගේ මුලින්ම එක තිතක් හොයන්න දඟලන්නේ නැතුව තමන්ගේ අවධානය කියන රේඩාර් එක මුළු නාසයම සහ උඩුතොල ප්‍රදේශයම ස්කෑන් කරන්න ඉඩ හරින්න. ටික වෙලාවක් යද්දී තමන්ටම තේරෙවි හුස්ම වැඩිපුරම වදින්නේ මෙන්න මේ තන නේද කියලා. අන්න එතකොට අවධානය ඒ තනට විතරක් යොමු කරන්න. සමහර වෙලාවට හුළඟ දැනෙන්නේ නැති වුණාට ඒ හුළඟ නිසා වෙන චලනයක් දැනෙනවා. මේ හතරවෙනි උපක්‍රමයේ ඒ ගණයි. මේ කුඩා බැලුම් උපමාව ඒක හරි අපූර්වට පැහැදිලි කරනවා. අපි හුස්ම ඇතුළට ගන්නකොට නාස්පුඩු හරිම සියුම් විදිහට පිම්බෙනවා නැත්නම් විහිදෙනවා. හුස්ම පිට කරද්දී ඒ පීඩනය නැති වෙලා නාස්පුඩු ආයෙත් සැහැල්ලු වෙනවා, හැකිලෙනවා. වාතයේ උෂ්ණත්වය දැනෙන්නේ නැත්නම් ඒ ගණ හිතන්නේ නැතුව මේ සියුම් පිම්බෙන සහ හැකිලෙන ස්වභාවය දිහා අවධානයේ ඉන්න. ඒකත් හුස්ම දැනගන්න හරිම අපූර්ව ක්‍රමයක්. අපි මෙච්චර වෙලා කතා කළේ දැනීම ගැනනේ. ඒත් හුස්ම අහන්නත් වුවන් කියලා දන්නවද? මේ පස්වෙනි උපක්‍රමය ඒකටයි. මේ නලා උපමාව ඒකට හොඳම හැඳින්වීම. විශේෂයෙන්ම නිශ්ශබ්ද පරිසරයකදී මේක හරිම සාර්ථකයි. Taman සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව ඉන්නකොට හුස්ම ඇතුළට යද්දී සූ වගේ සහ පිට වෙද්දී හූ වගේ හරිම සියුම් ශබ්දයක් නාසය ඇතුළෙන් ඇහෙනවා. ඒ ශබ්දයට හොඳින් සවන් දෙන්න. මෙතන තියෙන අපූර්වම දේ තමයි ශබ්දය ඇති වෙන තැනම තමයි ස්පර්ශයක් තියෙන්නේ. ඉතින් ශබ්දය අහුණා කියන්නේ හුස්ම වදින තැනත් අහුණා කියන එකම තමයි. හරි. හිතමුකෝ අපි කතා කරපු කිසිම දෙයක් හරි ගියේ නෑ කියලා. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. මෙන්න තියෙනවා 100%ක්ම සාර්ථක වෙන පුංචි රහසක්. මේක හරිම සරලයි. දබර ඇඟිල්ලට වතුර පොදක් අරගෙන නාස්පුඩු දෙක අතර මැද උඩුතොලට ඉහිලින් මදක් ගන්න. දැන් දැස් පියාගෙන හුස්ම ගන්න. වතුර ගෑවුණු තැනට හුස්ම වදිද්දි හරිම පැහැදිලි විශේෂ සීතලක් දැනේවි. ඒ සීතල නම් මග හරින්නම බෑ. අන්න ඒ දැනීම ලකුණක් විදියට තියාගෙන දිගටම ඒ දෙස අවධානයෙන් ඉන්න.
හොඳයි දැන් අපිට මෙවලම් ටික තියෙනවා. ඒත් හොඳම මෙවලම් තිබුණට වැඩක් නෑ නේද? ඒවා පාවිච්චි කරන්නේ නිවැරදි මානසික ආකල්පය නැත්නම් අපි දැන් බලමු ඒ ගැන. වැදගත්ම කරුණු 3ක් මතක තියාගන්න. පළවෙනි එක හුස්ම පාලනය කරන්න වෙනස් කරන්න යන්න එපා. ඒකේ ස්වභාවික රිද්මයට වෙන්න දීලා නිකම්ම බලාගෙන ඉන්න. දෙවෙනි එක හිත වෙන තැන් වලට යන එක සාමාන්‍යයි. ඒ වෙලාවට තරහ ගන්න නැතුව හරියට දුවලා ගිය බලුපැටියෙක්ට ආදරෙන් කතා කරනවා වගේ හරිම මෘදුව ආයමත් හුස්ම ළඟට අවධානය ගේන්න. තුන්වෙනි එක තමයි දිනපතා පුහුණුව. දවසට විනාඩි 5ක් හරි මේක කරන එක දිගුකාලීනව ලොකු වෙනසක් ඇති කරනවා. මේ විදිහට ඉවසීමෙන් සහ මෘදු බවෙන් පුහුණු වෙද්දී හරිම සියුම් හුස්ම රැල්ලක් වුණත් පැහැදිලිව දැනගන්න පුළුවන් වෙනවා. ඒ තුලින් ලැබෙන මානසික සැහැල්ලුව සහ ප්‍රඥාව ඇත්තෙන්ම අත්විඳිය යුතුම අසිරිමත් අත්දැකීමක්. ඉතින් අපි කතා කරපු මේ මෙවලම් කට්ටලියෙන් තමන්ගේ පුහුණුවට වඩාත්ම උදව් වෙන්නේ වඩාත්ම ගැළපෙන්නේ මොකද්ද කියලා අත්හදා බලන්න. සමහර විට එක දවසකට එකක් ගැළපෙන්න පුළුවන්, තව දවසකට තව එකක්. මතක තියාගන්න මේක විභාගයක් නෙවෙයි. මේක තමන් ගැනම කරන ගවේෂණයක්. ඒ ගමනේදී තමන්ටම ගැළපෙන ක්‍රමය සොයා ගැනීම තමයි වැදගත්ම දේ.